පොළොන්නරුව තුල සිංහල මුස්ලිම් මිත්‍රත්වය හරි අපූර්වට යා කරන සහෝදරයෙක් තමයි මේ ළඟට ජයනියතයි ගම අපටයි වේදිකාවට කැඳවන්නට සූදානම් වෙන්නේ. එමනම් ව්‍යාපාර උපදේශක මොහොමදු නවාස් සහෝදරයාටයි හෘදයාංගම ආරාධනාව මේ මහා රැළිය ආමන්ත්‍රණය කරන්නට. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. රබ්බි ශ්රහ් ලී සද්රි වයസ്സിර් ලී අම්රි වහ්ලුල් උක්දතම් මින් ලිසානි යෆ්කහු කෞලි. ආගමික නායකතුමන්ලා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මම මගේ කතාව මෙහෙම පටන් ගන්නම්. Let every language speak language of peace. එහෙම කියලා තියෙන්නේ. අපි කතා කරන්න හැම වචනයම භාෂාවම අනිත් මිනිසුන්ට උදව් කරන්න නැත්නම් ආදරය වැඩි කරන්න නැත්නම් ඒගොල්ලන්ට තියෙන සහෝදරත්වය තවත් ශක්තිමත් කරන්න තියෙන කතාව තමයි අපි කතා කරන්න ඕන හැම වෙලාවටම කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඒකෙන් සහෝදරවරණි ආදරණීය සහෝදරවරණි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ අපිට කියලා දෙන්නේ මේන් පොයින්ට් එක තමයි අපි සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනේ. අපි සහෝදරත්වයෙන් ජීවත් වෙනකොට අපි කවුරුත් පරාදය කරන්න බෑ. දැන් බලන්න සමහර මිනිස්සු මොනවද දැන් කියන්නේ? ඔබේ මගේ සදාදර නායකත්වය ජාතික ජන බලවේගයේ නායකත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සම්ප්‍රාප්තිය ජයනියතයි ගම අපටයි පුරතිසිපුර මේ වේදිකාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට මිත්‍රත්වයේ සොඳුරු හදවත ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ඔබේ අපේ නායක ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ඔබේ මගේ සමදා ආදරණීය නායක ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට පුනරුද යුගයක ආදරණීය නායකත්වය ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයයි ජයනියතයි ගම අපටයි ඓතිහාසික පුලතිසිපුර මේ පොළොන්නරු වේදිකාවට සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. අපේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සුබ නව වසරක් ජය වේවා ජය වේවා ජය වේවා. අපේ රට නායකතුමාට අවසරයි. ඇමරිකන් 35 වෙනි ප්‍රෙසිඩන්ට් ජෝන් කෙනෙඩි කියපු කතාව එක තමයි ask not what the country did for you, ask what you can do for the country. ඒකේ කියලා තියන්නේ අපිට අපේ රට මොනවද කරලා තියන්නේ කියලා බලන්නේ නැතුව අපි වෙනුවෙන් රටට මොනවත් හරි කරන්න පුළුවන්ද කියලා අපෙන් හැම වෙලාවටම අහන්න ඕනේ. ඒකයි අපේ පක්ෂය අපිට උගන්වලා තියන්නේ, ටීච් කරලා තියන්නේ. මගේ බ්‍රෝකන් භාෂාව වලින් කතා කරන්නේ මොනවත් හරි නම් සමාවන්න. ඒක හේතුව අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්නේ නැත්නම් අපේ රට කවදාවත් හදන්න බෑ. අපි දේශපාලනය කියන්නේ මොනවද කියලා අනිවාර්යෙන් කල්පනා කරලා හිතලා බලන්න ඕනේ කොහේ ඉඳලා ආවේ කියලා. ග්‍රීක කියන්නේ රටේ ඉඳලා. ඒගොල්ලන් තමයි දේශපාලනීය පළවෙනි පාර අපිට කියලා දුන්නේ. ඒකයි පොලිටිකා කියන වචනය දැන් ඉංග්‍රීසි වලින් කියනවා නම් පොලිටිකල් කියන්නේ පොලිටිකා කියන වචන ග්‍රීක වචනයක. ඒගොල්ලන් කිව්වේ the political is created as a system to service the people. මේ දේශපාලනය කියන්නේ එක සිස්ටම් එකට හදලා තියන්නේ. ඒ සිස්ටම් එකට
මිනිසුන්ට උදව් කරන්න. පුළුවන් තරම් අපි මිනිසුන්ට උදව් කරන්න ඕන නම් ඒ සිස්ටම් එකට එන්න ඕන කියලා තමයි අර දේශපාලනය හදලා තියෙන්නේ. දැන් අපි ජෙනරේෂන් 3ක් විතර එක සිස්ටම් එකට පුරුදු වෙලා තියෙනවා. එක ජෙනරේෂන් කියන්නේ පරම්පරාවක්. ජෙනරේෂන් 3ක් පරම්පරාව 3ක් සාමාන්‍යයෙන් කියනකොට ජෙනරේෂන් අවුරුදු 25 කාලයක ඉඳලා අවුරුදු 30ක් ඒ කාලයකට අපි පුරුදු වෙලා තියෙන සිස්ටම් එක දැන් අලුත් සිස්ටම් එකට යන්න ඕන වෙලාව වෙවිලා තියෙනවා. දැන් අපි කොහොමද පුරුදු වෙලා තියෙන්නේ? දේශපාලනය තුළ කවුරු හරි එනවා නම් යා මොනවතරි හම්බ කරන්න ඕනේ. නැත්නම් එයා මොනවතරි යාගෙන් ස්ටේට් එක තව පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. එහෙමනේ හිටියේ. දැන් ඒ ඔක්කොම කඩලා ඉවර කරලා අලුත් යුගයකට අපි යන්න ඕන නම් මොනවද අපි කරන්න ඕනේ? අපි දැන් ඒකට රෙඩි වෙන්න ඕනේ ඉස්සරලා. අලුත් සිස්ටම් අපි කිව්වාම ඒකට හදිසියටම අපි වෙන්න බෑ. මටත් වෙලාව වැඩියෙන් නෑ. හැබැයි දෙමළෙන් පොඩි வினாடிයක් කතා කරලා මගේ வச்சனவளை அவசரம் கரண்ணாம். இந்த நாட்டிலே வாழ்ந்து கொண்டிருக்கக்கூடிய இஸ்லாமிய சகோதரர்கள், இந்து சகோதரர்கள், சிங்கள சகோதரர்கள் என்று சொல்லக்கூடிய பல கலாச்சாரங்களை கொண்ட, மதங்களை பேணுகின்ற, பாசைகளை பேசுகின்ற இந்த நாட்டிலே வாழ்ந்து கொண்டிருக்கக்கூடிய எமது மக்கள், இந்த நாடு ஒரு நாடு, இந்த நாட்டிலே பல மொழிகள் பேசப்படலாம், பல கலாச்சாரங்களை பேணுகின்ற ஒரு நாடாக இது இருக்கலாம். ஆனால் நாம் எப்பொழுதுமே நினைத்து கொள்ள வேண்டிய ஒரு விடயம்தான், எந்த அரசாங்கங்கள் வந்தாலும் 100க்கு 100 விதமாக நாம் அவைகளை கணக்கில் எடுத்து இவைகள் நமக்கு உதவி செய்யும் என்று எம்மால் 100க்கு 100 சொல்லிவிட முடியாது. இருந்தாலும் 70ஐ தாண்டிவிட்டால், 75ஐ தாண்டிவிட்டால் ஏ கிரேடு தான். அதே போன்று இன்று 90% அதிகமான நலவுகளை செய்து கொண்டிருக்கக்கூடிய இந்த தேசிய மக்கள் சக்தி என்று சொல்லக்கூடிய இந்த கட்சியிலே முஸ்லிம் சமூகத்திலே இருக்கக்கூடிய சகோதரர்கள், எமது நாட்டினுடைய ஜனாதிபதி அனுரகுமார சகோதரர் அவர்கள் சிங்கள சகோதரர்களோடு தான் ஒற்றுமையாக இருக்கின்றார், தோழமையோடு இருக்கின்றார், முஸ்லிம்களோடு இல்லை, தமிழர்களோடு இல்லை என்ற கருத்திலே இந்த அரசியல் நாடகத்தை ஆடிக்கொண்டிருக்கின்றார்கள். அதே போன்று நீங்கள் சென்ற கிழமை சிங்கள சகோதரர்களிடத்தில் விமல் வீரவன்ச என்று சொல்லக்கூடிய சகோதரர் எக்ஸ் என்ற வலைத்தளத்திலே அவர் இஃப்தார் புரோகிராம் ஒன்றை, எமது நாட்டினுடைய ஜனாதிபதி சென்ற இஃப்தார் புரோகிராம் ஒன்றை அதிலே போட்டு போட்டோவை போட்டு கூறுகின்றார், பாருங்கள் அனுர சகோதரர் அவர்கள் முஸ்லிம்களோடு தான் இருக்கின்றார், சிங்கள சகோதரர்களை கவனிக்கின்றார்கள் இல்லை என்று. இவ்வாறு தான் இந்த நாடகம் அரங்கேறிக்கொண்டே போய்கொண்டிருக்கும். என்றாலும் இவர்களை விரிவாக தெளிவாக விளங்கப்படுத்தக்கூடிய காலம் எம்மிடத்திலே இல்லை என்கின்ற ஒரே காரணத்தினால் எனது பேச்சை முடித்து விடைபெறுகிறேன். அஸ்ஸலாமு அலைக்கும். ஸ்துதி. ජය නියතයි ගම අබටයි පොළොන්නරුව දිස්ත්‍රික් මහා ජනරඩිය ආමන්ත්‍රණය කරමින් ඔබට කතා කළේ ව්‍යාපාර උපදේශක මොහොමදු නවාස් සහෝදරයා.